සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ලෙන්ගත් ඔබත් එක්ක වන මා සම්ප බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. මැද පෙරදිගේ ඉන්න ගොඩක් අය දන්නවා මේ වෙනකොට ඉරාන ඇමරිකා යුද්ධ ගැන. ඒක තමයි තීරණාත්මකම හිතන්නේ. හෙට ඕමාන් වල තියෙනවා එයාලගේ එක මේසයකට ඇවිල්ලා කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල් විසඳ ගන්න එයාලා කතා වුණානේ. ඉතින් මේ කොහොම වෙතත් දැන් ඊයේ හෝ පෙරේදා ඩ්‍රෝන යානාවකට ඉරානි ඩ්‍රෝන එකකට ඇමරිකාවේ ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. ඒක එතන යුද්ධ පටන් ගත්තා දූ කියන සැකෙත් තියෙන. ඉතින් මොනවා වුණත් නහට අහන්න නැති පාලකයෝ ඉන්නකොට අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ඇමරිකාව ඉරාන් යුද්ධය හදිස්සි ඇති වුණු මේ ගැටුමක් නෙමෙයි ඕක. වසර ගානක් තිස්සේ සැලසුම් කරලා පෝෂණය කරලා අවශ්‍ය වෙලාවට උපුරවන්න සූදානම් කරපු මේ දේශපාලන බෝම්බයක්. ලෝකයේ ඉදිරියේ ආරක්ෂාව ආතංකවාදී විනාශ කිරීම ලෝක සාමය වගේ ලස්සන වචන කියනවා. හැබැයි යථාර්ථය තියෙන්නේ ඇතුලේ ගැටුම තියෙන්නේ තෙල් ගූගූලීය බලපෑම් ආර්ථික වාසි ඕවා තමයි. ඉතින් ඇමරිකාව කියන්නේ ලෝකේ පොලිස් කාර්යය වගේ හැසිරෙන කට්ටියනේ. කවුරුද හොඳ කවුද නරක කියලා තීරණය කරන්නේත් එයාලම. ඒකල නීතිය ගේන්නෙත් එයාලම. නීති වෙනස් කරන්නෙත් එයාලමයි. ඉතින් ඉරානය වගේ රටවලු වැරදි එයාලා මිනිස්සු ඝාතනය කරන ඒවා ඉතින් සාධාරණ නෑ. අහිංසක මිනිස්සු කිසි දෙයකට පලි නැහැනේ. අවසානයේ මේ ඔය යුද්ධ කරලා ඉතින් රටවල් විනාශ කරපු ඉතිහාස ගැන ඕන තරම් තියෙනවනේ. ඉරාක්, ඇෆ්ගනිස්තාන්, ලිබියා මේ වගේ රටවල් මේ අද ඔය වගේ තත්ත්වයකට වැටලා තියෙන්නේ පාලකයෝ කියන්නේ තමන්ගේ හිතුමතේට වැඩ කරන පාලකයෝ නිසානේ එහෙම වෙලා තියෙන්නේ. මේ වැරදි කාගේ අතින්ද උනේ කියන දේ කාටවත් මතක නැහැනේ. ඉතින් ඒකයි මූලිකම දේ. ලෝකෙ අමතක කරනවා. ඉතින් ඉරානයේ මේ එක පැත්තකින් පිරිසුදුත් නෑ, ඇමරිකාව පිරිසුදුත් නෑ. අවසානයේ දැන් කොහෙවත් නැති රටක් එකපාරටම මේ ඩුබායි එකතු වුණා. ඉරානෙන් කියනවා ඩුබායි වල මරමස්ථාන වලට පහර දෙනවා කියලා. අපේ ලංකාවේ මිනිස්සු සෑහෙන්න වැඩ කරනවා ඩුබායි වල. ඒ වගේම ඊශ්‍රායලේ වැඩ කරනවා, ඇමරිකාවේ ජීවත් වෙනවා. ඉතින් ඒකෙන් මේ දඩුවම් විඳින්නේ අහිංසක මේ මිනිස්සු. අම්මලා තාත්තලා දරුවෝ තමා දුක් විඳින්නේ. ඔක්කොම මේ කියන්නේ ඉරානයේ ඇමරිකාවයි දෙකම නාට්‍ය රංගපානවා. එකම නාට්‍ය වේදිකා දෙක රංගපාන එකක් තියෙන්නේ. අවසානයේ දැන් ඔය ප්‍රහාර එල්ල කරන ඒවා දේශපාලන නායකයෝන්ටවත් ඔය හමුදා ප්‍රධානීන්ගේ ජෙනරල්ලගේ ඔය ගෙවල් වලට ඒ මිනිස්සුන්ට නෙමෙයිනේ ප්‍රහාර දියත් වෙන්නේ. රටේ මහ ජනතාවටයි. ඒ කට්ටිය ඉතින් ආර්ථිකය තින්නම් බලවත් වුණාට ඉතින් අහිංසක මිනිස්සුනේ දුක් විඳින්නේ. පාලකයෝ කියන්නේ මේ ඇමරිකාවේ ඉතින් ලෝකේ පොලිස් කාර්යය කියන දේ අහන්නේ නැහනේ. ඌගේ හිතුමතේට වැඩ කරන මිනිහෙන්නේ. ඉතින් ඒකෙන් ආර්ථිකය කඩා වැටුනාම ඒ වගේ බලපෑම අනිත් රටවලටත් තියෙනවනේ. ඉතින් අපි වගේ දුප්පත් රටවල් තවත් දුප්පත් වෙනවා ලංකාව වගේ. කියන්නේ ඒ වගේ බලපෑම. තෙල් මිල ඉහළ යනවා ඕවත් එක්ක. හැබැයි ඉතින් මේ ඕවගෙන් ලාභ ලබන කොට්ටාසිකුත් ඉන්නවා. අවිආයුධ නිෂ්පාදනය කරන ඒ මිනිස්සු ඒ ආයතන උන් ලාභ ලබන. උන්ට යුද්ධය ඕන. උන්ට යුද්ධයක් නැතුව උන්ට වැඩක් නැහැනේ ඒවා නිෂ්පාදනය කරන්න.
ඉතින් මාධ්‍ය ඉඳගෙන මාධ්‍යත් ඒ වගේ මාධ්‍යත් කරන්නේ මේ ඒක බේකින් නිවුස් එකක් කරලා ගහන එකනේ. යුද්ධ කියන එක හයිලයිට් කරලා දානවා. ඇත්තටම මේ යුද්ධය හදනකොට ගාස්තු ගෙවන්නේ බලයක් නැති අය. ඉතිහාසෙම එහෙම. මේක ඇමරිකාව ඉරාන් ගැන විතරක් නෙමෙයි මේ ලෝක දේශපාලනයේම මේ ප්‍රශ්නයක්. ඕකේ ඇත්තටම සාමය තියෙනවා නම් මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මෙහෙමයි. යුද්ධෙන් ලාභ ලබන්නේ කවුද? හානි වෙන්නේ කවුද? මේ ප්‍රශ්නෙට සත්‍ය උත්තරය දුන්නාම මේ නාට්‍ය කාගේද කියලාත් පැහැදිලි වෙයි. බලමු. ගිහින් එන්න. අල්ලා දෙවියන්ගේ පිහිටයි මැද පෙරදිග ජීවත් වෙන අපේ ආදරණීය මිනිස්සුන්ට. යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.